ආයිබෝවන් සුබ දවසක් ඔබව සාදරයෙන් පිළිගන්නවා අශ්වින් ආයුර්වේදයට. අපි අද කතා කරන්න යන්නේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය සම්බන්ධව. අපි බලමු කොහොමද මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය විග්‍රහ කරන්න කියලා. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය කියලා කියන්නේ අපේ ශරීරයේ ඇති වෙන ක්‍රොනික් ඔටෝඉම්යුන් ඩිසීස් එකක්. මේකෙදි සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය. නැත්නම් ඉමුනිටි සිස්ටම් එක විසින් අපේ ශරීරයේ තියෙන අපේ හන්දිය ආශ්‍රිතව තියෙන සයිනෝවියල් මෙම්බ්‍රේන් එක කියන පටකයට ගිහිල්ලා ඇටැක් කරලා අපේ හන්දිය ආශ්‍රිතව ප්‍රධාන තත්ත්වයක් ඇති වීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතකොට මේක ඔටෝඉම්යුන් ඩිසීස් කියන රෝග කාණ්ඩයට අයිති වෙන රෝගයක්. අපි දැන් බලමු ආයුර්වේදයේ මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය කොහොමද විග්‍රහ වෙලා තියෙන්නේ. ආයුර්වේදයේ මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගයට අනුරූප වෙන රෝගය තමයි ආමුවාත කියන රෝගය. මේක ආයුර්වේදයේ විග්‍රහ වෙලා තියෙන විදිහට අසම්පූර්ණ ආහාර ජීර්ණයේදී. ඒකට විශේෂයෙන්ම ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය මේ රෝගය හා සම්බන්ධව වැදගත්ම කාර්යයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ආහාර නිසියාකාරව ජීර්ණය වෙන්නේ නැති වුනහම නිපද වෙනවා විසරාව. මේකට අපි ආමය කියලා කියනවා. මෙන්න මේ ආම කොටස් වලින් අපේ ශරීරයේ පවතින වාත දෝෂය. මේ ආයුර්වේදයේ සඳහන් වෙන ෆන්ඩමෙන්ටල් එනර්ජිස් තුනක් තියෙනවා වාත පිත්ත කප කියලා. මෙන්න මේ වාත පිත්ත කප කියන දෝෂ තුනෙන් එකක් වෙන වාත දෝෂය කෝප වෙනවා. එහෙම නැත්නම් අවහිර වෙනවා. මෙන්න මේ හින්දා අපේ හන්දිය ආශ්‍රිතව ඉදිමීම, කලල ගතිය, එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීම සිද්ධ වෙනවා. මෙන්න මේ රෝගය ආයුර්වේදයේ ආමවාත රෝගය කියලා හඳුන්වනවා. අපි දැන් බලමු මේ වාත දෝෂය කියන එක කොහොමද මේ අපේ ශරීරයේ ක්‍රියාවලට වැදගත් වෙන්නේ කියලා. මේ වාත දෝෂය කියන මම ඉස්සර සඳහන් කරා වගේ ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන ෆන්ඩමෙන්ටල් එනර්ජිස් තුනක් තියෙනවා. මේ තුනෙන් එකක් තමයි වාත දෝෂය කියලා කිව්වේ. ඒ කියන්නේ වාත පිත්ත කප කියලා දෝෂ තුනක් තියෙනවා. මේ තුනෙන් එකක් වාත දෝෂය. එතකොට මේ වාත දෝෂය මගින් අපේ ශරීරයේ චලන, එහෙම නැත්නම් බොඩි ෆන්ක්ෂන්ස්, පරිවෘත්තීය ක්‍රියා, මෙන්න මේවා සිද්ධ කරන්න මේ වාත දෝෂය වැදගත් වෙනවා. එතකොට අපේ ශරීරයේ මේ වාත දෝෂය අවහිර වීමෙන්ද හන්දිවල ප්‍රදාහ තත්ත්වයක්, තද ගතියක්, ඉදිවීමක් ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකට මේ ආමුවාත රෝගයේදී වාත දෝෂය විශේෂයෙන්ම මේ රෝගයට සම්බන්ධ වෙන දෝෂ තත්ත්ව විදිහට අපිට සලකන්න පුළුවන්. ආයුර්වේදයට අනුව අපේ මේ ආහාර ජීර්ණය අක්‍රමවත් වීම නිසා ආමාශයේ ආමය, එහෙම නැත්නම් විෂ කොටස් උදර සංසරණ පද්ධතියට ඇතුළු වෙලා හන්දිය වලට ඇවිල්ලා ප්‍රදාහ තත්ත්වයක් ඇති කරනවා. අපි බලමු මේ ආමය හැම විටම ශරීරයේ විශේෂ සිද්ධීන් දාමයක් සිද්ධ කරනවා. මේ ශරීරයේ තියෙන මේ ආමය අපේ ඇඟේ තියෙන ඉමුනිටි සිස්ටම් එකකින් හැම වෙලේම මේක ෆොරින් බොඩි එකක් විදිහට තමයි සලකන්නේ. දැන් ආහාර ජීර්ණයේදී නිෂ්පාදනය වෙච්ච මේ ආමය අපේ උදර සංසරණ පද්ධතිය හරහා අපේ හන්දිය ආශ්‍රිතව මේ ආමය ගිහිලා තැන්පත් වෙනවා. ඒ කියන්නේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ, සයිනෝවියල් ෆ්ලුයිඩ් එකේ, එහෙම නැත්නම් ජොයින්ට්ස් වල තියෙන කාර්ටිලේජස් වල මේ විස කොටස් ටික, එහෙම නැත්නම් මේ ආම කොටස් ටික තැන්පත් වෙනවා. අපේ ශරීරයේ තියෙන ඉමුනිටි සිස්ටම් එක තියෙන්නේ හැම වෙලේම අපේ ශරීරයට ෆොරින් බොඩි එකක්, පිටින් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුණොත් මේක ශරීරයට හානි කරන්න කලින් අපේ ශරීරයෙන් ඉවත් කරන්න තමයි මේ අපේ ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැදිලා තියෙන්නේ. එතකොට අපේ මේ
මේ ශරීරයේ දැන් තැම්පත් වෙච්ච ආම කොටස් හැම වෙලේම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් වෙන් කරලා අඳුර ගන්නවා මේක ශරීරයට අහිත කරයි. මේක ඉවත් කරන්න ඕනේ කියන අදහස තමයි මේ අපේ ඇඟේ ඉමුනිටි සිස්ටම් එකේ සිද්ධ වෙන්නේ. එතකොට අපේ ඇඟේ ඉමුනිටි සිස්ටම් එකේ තියෙන white blood cells ගිහිල්ලා ඇටැක් කරනවා අපේ ජොයින්ට් වල තියෙන සයිනෝවියල් මෙම්බ්‍රේන් එකට එහෙම නැත්නම් හන්දි වලට ගිහිල්ලා ඇටැක් කරනවා. මෙන්න මේකෙදි ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ආයුර්වේදයේ මේ ආමුවාත රෝගී කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගයට අනුරූප ආයුර්වේදයේ සඳහන් වෙන ආමුවාත රෝගී හටගන්නේ මෙන්න මේ විදිහට. දෙන්න බලපාන රිස්ක් ෆැක්ටර්ස් මොනවද කියලා බැලුවොත් එහෙම මේක විශේෂයෙන්ම මේක ජෙනටිකලි එන්නත් පුළුවන්. ජානගතව එන්න පුළුවන් කියාවක් තියෙනවා. ඊට අමතරව සිගරට් බොනවා නම් සමහර වෛරස් බැක්ටීරියා ආසාදක තත්ත්වෙ හින්දා මේක හැදෙන්න පුළුවන්. මේ හර්බිස් සිම්ප්ලෙක්ස් කියන වෛරස් ඇටැක් එකක් අපේ ශරීරයට සිද්ධ වෙනවා නම් මේකෙදින් මේ රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ විටමින් D ඌනතාවයක් නිසා. එහෙම නැත්නම් මානසික ආතතිය, අධිකව නිදි මැරීම. එහෙම නැත්නම් අපි නිතරම බර ආහාරයක් කරගෙන ඒ බර ආහාරය ගත්ත සැනින්ම ගිහිල්ලා අපි වෙහෙස කර ව්‍යායාම වල එහෙම නිරත වෙනවා නම් මෙන්න මේ වගේ අයට මේ රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ විශේෂ හැකියාවක් වගේ. රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ තමයි ජොයින්ට් වල වේදනාව, එදිමීම ඇති වෙනවා. මේකේ ඉස්සෙල්ලම කුඩා හන්දි වලින් පටන් අරගෙන ඊට පස්සේ මේක අනිත් සංදි වලට ප්‍රමාණිකූලව යන්න පුළුවන්. මේකේ මෝර්නින් ස්ටිෆ්නස් එකක්. එහෙම නැත්නම් හන්දි වල තද ගතියක් අපේ උදේ කාලයේදී අපි නිදාගෙන නැගිට්ටට පස්සේ උදේ කාලයේදී දැනෙන්න පුළුවන්. මේක ක්‍රමයෙන් විනාඩි 30ක් විතර යනකොට ක්‍රමයෙන් ඇරිලා යනවා මුල් කාලේ. ඊට අමතරව මේකෙදි සිමෙට්‍රිකල් ජොයින්ට් ඉන්වෝල්ව්මන්ට් එකක් පවතින. ඒ කියන්නේ අපේ මේ රෝග ලක්ෂණ විදියට එන වේදනාව හරි දිනීමානේ තද ගතිය අපිට ඇන්කල් ජොයින්ට් දෙකේම සමාන වෙලාවට. එහෙම නැත්නම් රිස්ට් ජොයින්ට් දෙකේම, නී ජොයින්ට් දෙකේම ඒ විදිහට මේකේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අලසභාවය මේකේදී තවත් රෝග ලක්ෂණයක් විදිහට අලසභාවය කම්මැලිකම එහෙම නැත්නම් බැටරියු කියන කන්ඩිෂන් එක එන්න පුළුවන්. උණ එන්න පුළුවන්. ඊට පස්සේ හන්දි වල චලන හැකියාව අඩු වෙන්න පුළුවන්. කාලයක් ගත වෙනකොට ජොයින්ට් වල ඩිෆෝමිටිස් එහෙම නැත්නම් හන්දි වල හැඩය වෙනස් වෙන්න පුළුවන්. හන්දි වල සමහර ගැටිති වගේ ඇති වෙන්න පුළුවන්. ඒවට රුමැටොයිඩ් නොඩියුල්ස් කියලා කියනවා. මේක විශේෂයෙන්ම ඉන්වෝල්ව් වෙච්ච මේ ලෙඩේ හැදෙන්න ඉන්වෝල්ව් වෙච්ච ජොයින්ට් එක ආශ්‍රිතව තියෙන ස්කින් එකේ අපට මේ රුමැටොයිඩ් නොඩියුල්ස් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ හන්දි වල රස්න ගතිය. ඒක උෂ්ණත්වය වැඩි හන්දි වල. හන්දි වල රතු හන්දි වල පැහැය වෙනසක් සමහරවිට රෙඩ් කලර් වගේ වෙලා තියෙනවා සහන්. මෙන්න මේවා රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ විදිහට අපට සලකන්න පුළුවන්. ආයුර්වේදයට අනුව කොහොමද මේ රුමැටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගය ඇති වෙන්නේ? එහෙම නැත්නම් ආමුවාත රෝගය ඇති වෙන්නේ කියලා අපි සලකලා බැලුවොත් මේකෙදී ප්‍රධාන වශයෙන්ම දෝෂවල තියෙන අසමතුලිතතාවය බලපාන්න පුළුවන් මේ රෝගය ඇති වෙන්නේ. අර මම ඉස්සෙල්ලා සඳහන් කරේ ආයුර්වේදයේ තියෙනවා කියලා ෆන්ඩමෙන්ටල් එනර්ජිස් තුනක්, වාත, පිත්ත, කප කියලා දෝෂ තුනක්. මෙන්න මේ දෝෂ තුනේ තියෙන අසමතුලිතතාවය බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මේකට විශේෂයෙන්ම ඉන්වෝල්ව් වෙන්නේ වාත දෝෂය, වාත සහ කප දෝෂය. වාත දෝෂය කෝප වෙන්න පුළුවන්, කප දෝෂය ශීන වෙලා යන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේකේ මූලිකවම වෙන්නේ වාත සහ කප කියන දෝෂවල තියෙන අසමතුලිතතාවය තමයි මේකෙදී බලපාන්නේ. ආයුර්වේදයේ සඳහන් වෙනවා මිනිස්සුන්ගේ විවිධාකාර බොඩි ටයිප්ස්. අපි මේක ආයුර්වේදයේ ප්‍රකෘති කියලා
සඳුන්වනවා. එතකොට මේ ආයුර්වේදයේ මේ සඳහන් වෙන විදිහට මේ ආමු වාත රෝගේ විශේෂයෙන් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ වාත කප ප්‍රකෘතිකයන්ට. ඒ කියන්නේ මේ මං ඉස්සෙල්ලා කිව්වා බොඩි ටයිප්ස් තියෙනවා කියලා. ඒ කියන්නේ වාත මේකේ බොඩි ටයිප්ස් ගණනාවක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ වාත කප ප්‍රකෘතික කියන தත්ත්වය. ඒකට මෙන්න මේ ප්‍රකෘතිය සහිත පුද්ගලයන්ට මේ රුමැටොයිඩ් ආතරයිටිස් විශේෂයෙන්ම ඇති වෙන්න හැකියාවක් පවතිනවා. මේ වාත කප ප්‍රකෘතිකයන්ගේ ආහාර ජීර්ණ හැකියාව යම් ප්‍රමාණයක් අඩුයි ස්වභාවිකවම. එතකොට ආහාර ජීර්ණය නිසියාකාරව සිදු නොවෙන්න තියෙන හැකියාව මේ පුද්ගලයන්ගේ වැඩි. එමෙන්ම මේ පුද්ගලයන්ගේ අග්නිය සාපේක්ෂව දුර්වලයි. මම පස්සේ සඳහන් කරන්නම් මේ අග්නිය කියන්නේ මොකක්ද කියලා. මේ අග්නිය දුර්වල වීම විශේෂයෙන් මේ රෝගය ඇති වෙන්න බලපාන. මේ වාත කපු ප්‍රකෘතිකයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින ඩයිජෙස්ටිව් පවර් එක කොහොමත් ටිකක් අඩුයි ස්වභාවිකවම. එතකොට මේ පුද්ගලයන්ගේ මෙටබොලික් ෆයර් එක අඩු වෙනවා. ඒ කියන්නේ අග්නිය කියලා මේක ආයුර්වේදයේ විග්‍රහ වෙනවා. මේ මෙටබොලික් ෆයර් එකෙන් නැත්නම් අග්නිය අඩුයි. එතකොට ආහාර ජීර්ණය හොඳින් සිද්ධ නොවෙන්න පුළුවන්. පෝෂණ කොටස් අවශෝෂණයන් යම් ප්‍රමාණයක් අනෙක් පුද්ගලයන්ට සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේක සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ ආහාර ජීර්ණයේ අක්‍රමවත් භාවයේ හින්දා immunogenic and toxic substance. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇඟ ඇතුලේදී ප්‍රතිචාර දක්වන සුළු අපේ ඇඟට විස සංයෝග නිෂ්පාදනය වෙන්න පුළුවන්. අන්න ඒක අපි ආමය කියලා හඳුන්වනවා. මෙන්න මේ ඇතිවෙන ආම කොටස් අපේ ශරීරයේ පවතින මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ channels තියෙනවා. මේවට අපි ශ්‍රෝතස් කියලා කියනවා. මෙන්න මේ ශ්‍රෝතස් සරහා ගිහිල්ලා අපේ හන්දි ආශ්‍රිතව තැන්පත් වෙනවා. අන්න මේ හන්දි ආශ්‍රිතව තැන්පත් වුණ වෙලාවේ අපේ ශරීරයේ ඉමියුන් රෙස්පොන්ස් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති වෙනවා. අන්න ඒකින්ද ඉන්ෆ්ලමේෂන් එක. එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රදාහ තත්ත්වය නිසා රුමැටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආම වාත රෝගය ඇති වෙනවා. ඔන්න ඔක තමයි ආයුර්වේදයේ මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය ඇති වෙන ක්‍රමය. මේ අපි අග්නිය කියලා ඇත්තටම හඳුන්වන්නේ අපේ දල වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. අපේ ශරීරයේ පවතින එන්සයිම්, කෙමිකල්ස්, හෝමෝන්, නියුරෝට්‍රාන්ස්මිටර්ස්, සයිටෝකයින්ස්, එතෙන් සිදුරුදුරාණු වල පිට කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා සයිටෝකයින් කියලා මෙන්න මේ ටික තමයි ඇත්තටම ආයුර්වේදයේ අග්නිය විදියට සලකන්නේ. එතකොට ආයුර්වේදයේ සඳහන් වෙනවා අග්නි වර්ග 13ක් ගැන. එතකොට මේ අග්නි වර්ග 13න් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ ආහාර ජීර්ණය, ආහාර ශරීරයේ උදර සංසර්ග පද්ධතියේ අවශෝෂණය, අපේ ශරීරයේ තියෙන සියලු පරිවෘත්ති ක්‍රියා සඳහා මේ අග්නිය වැදගත්. එතකොට මේ ආමාත රෝගය සඳහා විශේෂයෙන්ම බලපාන එක අග්නි වර්ගයක් තියෙනවා. ඒක ජඨරාග්නිය කියලා කියනවා. මේ ජඨරාග්නිය ශරීරයේ පිහිටලා තියෙන්නේ අපේ ආමාශය ආශ්‍රිතව, ආමාශය හා අපේ බඩවැල් ආශ්‍රිතව. එතකොට මේකෙදි මේ ජඨරාග්නිය කියන අග්නිය දුර්වලතාවය නිසා අපේ ආහාර හරියට ජීර්ණය නොවෙන්න පුළුවන්. මේක නිසා තමයි අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආම කොටස් ඇති වෙන්නේ. එතකොට මේ අග්නියේ දුර්වලතාවය නිසා ආම කොටස් ඇති වෙනවා. මේ ආම කොටස් අපේ ශ්‍රෝතස් සරහා ගිහිලා අපේ හාන්දි වල තියෙන සියුම් ශ්‍රෝතස් ටික අවරෝධ කරලා එතන ඉමුනිටි රෙස්පොන්ස් එකක් ඇති වෙලා ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා. එතකොට මේ අග්නිය විශේෂයෙන්ම ඍජු බලපෑමක් පවතිනවා මේ ආම වාත රෝගය ඇතිවීම සඳහා. විශේෂයෙන්ම රුමැටොයිඩ් ආතරයිටිස් වගේම තවත් ඔටෝඉමියුන් ඩිසීස් කාණ්ඩයක් තියෙනවා මේවා. එහෙම නැත්නම් සමහර හાર્ට් ඩිසීස්, ඔබේසිටි, ඩයබටිස්,
ඇල්සයිමන් ඩිසීස්, කැන්සර් වැනි රෝගවලදී එහෙම නැත්නම් නොසැලකිලිමත් විදිහට ශරීරයට ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ඖෂධ ගැනීමේදී අපේ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින මේ අග්නිය දුර්වල වීම සිද්ධ වෙනවා. එමෙන්ම මේ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින මේ බැක්ටීරියා ෆ්ලෝරා එකක් තියෙනවා. ඒකට අපි ප්‍රෝබයොටික්ස් කියලා කියනවා. මෙන්න මේ ප්‍රෝබයොටික්ස් ටික වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට මේ බඩවැල් වල පවතින පර්මියබිලිටි, මේ කියන්නේ බඩවැල් වල ආහාර වල තියෙන මේ පෝෂක සංඝටක අවශෝෂණය කරන්න පවතින පර්මියබිලිටි එකයි මොටිලිටි එකයි. කියන්නේ චලනය, පාරගම්‍යතාවය. ඒ හින්දා අසම්පූර්ණ ලෙස ජීර්ණය වෙච්ච පෝෂක කොටස් සහ අසම්පූර්ණ ලෙස ජීර්ණය වෙච්ච විෂහරණය නොවූ ආහාර අවශෝෂණය සිද්ධ වෙනවා. අන්න එතකොට මේකෙදි මේ ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එක ආයෙත් එනවා. කියන්නේ ආම්වාත කියන එක හැදෙනවා. එතකොට අග්නිය කියන එක රිසියාකාරව පවත්වා ගැනීම විශේෂයෙන්ම මේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය වළක්ව ගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ හින්දා අපි පස්සේ වීඩියෝ එකකින් කතා කරමු මේ ශරීරයේ අග්නිය මොකක්ද, එහෙම නැත්නම් මේ අග්නිය කොහොමද අපි ශරීරයේ රිසියාකාරව පවත්වා ගන්නේ, තමන්ගේ ශරීරයේ ප්‍රകൃතිය මොකද්ද, මේ ප්‍රകൃතියට අදාළව අපි කොහොමද අපේ ජීවන රටාව සකස් කරගන්නේ. ඒ හින්දා තමන්ගේ බොඩි ටයිප් එක ගැන තමන් අවබෝධයක් කරගෙන තමන්ගේ අග්නියේ ස්වභාවය කොහොමද කියලා තමන්ටම දැනගන්න පුළුවන් විදිහට අපි කරුණු ඇතුළත පස්සේ අපි වීඩියෝ එකක් කරමු. එතකොට අපිට පුළුවන් මේ වගේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් වැනි රෝග තත්ත්ව බලාපොරොත්තු වෙන්න. අපි බලමු මේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය සමහර වෙලාවට උත්සන්න වෙන්න, එහෙම නැත්නම් නැති වෙන්න බලපාන්න පුළුවන් මෙන්න මේ වගේ හේතු කාරණා. විශේෂයෙන්ම අපි ටිකක් බර ආහාරයක් අරගෙන ලාර්ජ් මීල් එකක් කියන්නේ ඒකක් අරගෙන වෙහෙසකර ව්‍යායාම නැත්නම් කෑපු ගාම ගිහලා කාපු ගාම ගිහලා රසාව තමන්ගේ ජොබ් එක හෙවි වර්ක් එකක් කරනවා කියනකො පුලී වැඩක් කියන බල උස්සන එකක් ඒ වගේ දෙයක් කරනවා නම් අන්න ඒ වගේ අයකින් මේ අග්නියේ දුර්වල වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිතරම ලාර්ජ් මීල්ස් ගන්නකොට බර ආහාර නිතරම ගන්නවා නම් සමහර වෙලාවට අපිට මේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව ඇලර්ජන් බහුලව පවතින ආහාර, උදාහරණයක් විදිහට සත්ව ආහාර, නට්ස් වර්ග, තිරුමි පිටි වැඩි ඒවා, ඒ කියන්නේ තිරුමි පිටි වලින් කරන නිෂ්පාදිත ආහාර, මුළු ආහාර නිතරම පරිභෝජනය කරනවා නම් කියන්නේ තුන් වේලව සමහර වෙලාවට ඒ වගේ දේවල් ගන්නවා නම් ඒ වගේ අයගෙත් හැදෙන්න පුළුවන් මේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස්. ඊට අමතරව ඉරිටේටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. මෙන්න මේ අයගේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් ඇතිවීමේ සම්භාව්‍යතාවය වැඩි. මම ඉස්සෙල්ලා සඳහන් කරපු ස්ට්‍රෙස් එක, මානසික පීඩා, ස්වභාවික වේග ධාරණය, නිදිමත වෙනවා, නිදා ගන්න නැතුව නිදිමාවගෙන මාරය තිස්සේ හැරිලා අන්න ඒ වගේ ඉන්න අයගෙන් මේ රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය ඇතිවීමේ විශේෂ හැකියාවක් පවතිනවා. අපේ නිසියාකාරව ආහාර ජීවන පවත්වා ගන්න නම් අපේ ශරීරයට හිතකර යවතුන්ට උතුම් පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්. රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යොදා ගන්න ඕනේ ඇයි කියලා. විශේෂයෙන්ම මේකේ මේ ආමවාත කියන එකේ ඩෙෆිනිෂන් එක එහෙම නැත්නම් රුමැටොයිඩ් ආර්ථ්‍රයිටිස් කියන එකේ ඩෙෆිනිෂන් එක බලන්න බටහිර වෛද්‍ය ක්‍රමයේදී මේකේ ඩෙෆිනිෂන් එකේ තියෙනවා our immune system mistakenly attack our own body cells. එහෙම නැත්නම් own body tissues. ඔය ඉතින් එතකොට මේකේ මේ mistakenly කියලා කොහොමද ඇති වුනේ කියලා හරි ඩෙෆිනිෂන් එකක් මෙතන නැහැ. නමුත් ආයුර්වේදයේ මේකේ ඩෙෆිනිෂන් එකේම තියෙනවා මේ රෝගය ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට ප්‍රතිකාරය කරන්න ඕනේ කොතැනද කියන එක ආයුර්වේදයේ සඳහන් වෙනවා මේකේ ඩෙෆිනිෂන් එකේ. අර්ථ දැක්වීමෙම සඳහන්. එතකොට මේ රෝගය ඇති වෙන්න රෝග හේතුවට නිසිම ප්‍රතිකාරය ආයුර්වේදයේ සතුටු. එතකොට ආයුර්වේද ප්‍රතිකාරය සිද්ධ කිරීම මගින් මේ රෝගය ඉතාමත්ම සුව කරගන්න. එහෙම නැත්නම්
අපිට රිට්ටාවටම කතාව ගෙසෙන්ට සම්පූර්ණයම සුව කර ගැනීම කියන එක. සම්පූර්ණයම සුව කරගන්න පුළුවන්. අයි මෙතන රිට්ටාවට කියන කතාව කියන අපේ කිසිම රෝගයක් මේ රිට්ටාවට හොඳ කරනවා කියන වචනේ පාවිච්චි කරන්න බෑ අන්තිමට. රිට්ටාවට මේ කියන්නේ රෝගියාගේ අවතුම් පැවතුම් හරියාකාරව පවත්වාගෙන නැත්නම් ආය රෝගයක් වුණත් ආයේ ඒ වගේ රෝගයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකේ රිට්ටාව කියන වචනේ භාවිත කරන්න බෑ නේද? ඒ හින්දා විශේෂයෙන්ම රෝගියාව හොඳින් තමන්ට හැදුන රෝගය ගැන අවබෝධයකින් ජීවත් වෙලා ඒ ආහාර විහරණ ජීවන රටාව විශ්ය ආකාරව පවත්වා ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ වගේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගයක් තමන්ගේ ශරීරයේ සම්පූර්ණ නිවත් වෙලා සාමාන්‍ය ජීවන රටාවකට අපේ ශරීරය හැදගස්ස ගන්න පුළුවන්. ඒක පහසුවෙන් සිද්ධ කරන්න. අපි බලමු රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය සඳහා මේ ආයුර්වේදයේ ට්‍රීට්මන්ට් ප්‍රොටෝකෝල් එක කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ ආයුර්වේදයේ අපේ ශරීරයේ මම අර ඉස්සෙල්ලා සඳහන් කරේ වාත පිත්ත කටු කියලා දෝෂ තුනක් ඔන්නෝයි දෝෂ කියන බැලන්ස් එක හදනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ආහාර ජීර්ණය හා පරියුක්තේ ක්‍රියා. ඒ කියන්නේ අපේ අග්නීය ක්‍රියාකාරීත්වය නිසි ආකාරව නැවත ප්‍රතිස්ථාපනය කිරීම තමයි දෙවෙනි සිද්ධ කරන්නේ. මේ අපේ ශරීරයේ ආමය නිෂ්පාදනය වෙනමක් වගේ ආහාර ජීර්ණය හරියට වෙන්නේ නැති හින්දා ආහාරයේ ටොක්සින් හැදෙනවා කියන අන්න ඒ ආමය හැදවීම නතර කරනවා අපි තුමුනිය. ඊට පස්සේ මේ ටොක්සින් මේ ආමය විසහරණය සිද්ධ කිරීම අපි හතරවෙනි අවස්ථාවේදී සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ ආමය විසහරණය කරලා අපේ ශරීරයෙන් බැහැර කරන එක හතරවෙනි අවස්ථාවේදී සිද්ධ කරනවා. පස්වෙනි අවස්ථාවේදී අපි අපේ ඩැමේජ් වෙලා තියෙන ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ඉන්ටෙස්ටිනල් මියුකෝසා එක යථා තත්ත්වයට පත් වීම තමයි සිද්ධ කරන්නේ. ඔන්න ඔය කියන ට්‍රීට්මන්ට් ප්‍රොටෝකෝල් එක තමයි ආයුර්වේදයේ අපි මේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාරය විදිහට යොදාන්නේ. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් එකේ ට්‍රීට්මන්ට් එක අපිට කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. ඒකේ සමන චිකිත්සායි ශෝධන චිකිත්සායි කියලා අවස්ථා දෙකකට වෙන් කරනවා. මේ සමන චිකිත්සාවලදී අපි යොදා ගන්නවා ක්‍රම තුනක්: ලංඝනයයි, දීපනයයි, පාචනයයි. ඔන්න ඔය ක්‍රම තුන. එතකොට ලංඝනය කියන ෆාස්ටිං කියන එක. ඒකේ කියන්නේ රෙගියුලේටඩ් ෆාස්ටිං එකක්. ඒ කියන්නේ අපි නිරාහාරව සිටීම වෛද්‍ය උපදෙස් අනුව ක්‍රමවත්ව සිද්ධ කරන එක තමයි ලංඝනය කියලා කියන්නේ. මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඩයිජෙෂන් එක වැඩි කරගන්න. ආහාර ජීර්ණය වැඩි කරගන්න එකයි පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවයෙන් වැඩි කරගන්න එකයි තමයි මේ ලංඝනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. නියවර්ධනය කරගන්න එක තමයි මේකදී අපි සිද්ධ කරන්නේ. මේකදී අපි මෙතඩ් එක විදිහට යොදාගන්නේ අපේ ආයුර්වේද ඖෂධ තියෙනවා මේ අග්නිය වර්ධනය කරන ඒ අග්නිය වර්ධනය ඖෂධ ලබා දීම තමයි සිද්ධ කරන්නේ. ඒකෙදී අපේ ශරීරයේ පවතින ඩයිජෙස්ටිව් එන්සයිම් ටිකක් වැඩි වෙනවා. එතකොට ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. හොඳින් සිද්ධ වෙනවා. මේ හින්දා අපේ ශරීරයේ ආමයක් වීම නවතිනවා. ඊට පස්සේ පාචනය. පාචනය කියන එකේදී වෙන්නේ අපේ ආහාර ජීර්ණය වැඩි කරලා අර අන්ඩයිජෙස්ටඩ් පාටිකල්ස් තියෙනවනේ. ඒ කියන්නේ අපේ ශරීරයේ ජීර්ණය නොවිච්ච ආහාර කොටස් තියෙනවනේ. මේ කියන්නේ ආමේ අන්දුවල ආහාර ජීර්ණ පද්ධතියේ රැඳලා තියෙන ආම කොටස් ටික පාචනය කරනවා. ඒ කියන්නේ ජීර්ණය කරලා ශරීරයේ බැහැර කරන්න සුදුසු විදිහට සකස් කරවීම තමයි පාචනයේදී සිද්ධ වෙන්නේ. අපි ඒකෙන් මේ මෙතඩ් එක විදිහට යොදාගන්නේ අභ්‍යන්තර ඖෂධ පානීය තමයි. කියන්නේ ස්වභාවික ඖෂධ වර්ග තියෙනවා මේ පාචනයේ ක්‍රියාවලිය සිද්ධ කරලා. ඒ හින්දා ආහාර ජීර්ණය වැඩි වෙනවා. අපේ ශරීරයේ අග්නි වර්ධනය වැඩි වෙනවා. ආහාරයේ තියෙන ආම්ල අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන පළකට ලිහිසි කරලා ගැනීම තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේකෙදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයේ තියෙන දෝෂයන්ගේ චලන හැකියාවයි තිබෙන්නේ. ඒ කියන්නේ අර අවහිර වෙලා තියෙන වාත දෝෂය ඒ තියෙන මේ චලන හැකියාව වැඩි කිරීම. වාත දෝෂයේ අවහිර වීම වැළැක්වීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මෙතන මේ එතකොට දැන් වාත දෝෂයේ අවහිර වීම නැවතුන ගාම අපේ අර ආහාර ජීර්ණ පද්ධතියේ තුලට අර
හන්දි වලම තැන්පත් වෙලා තිබිච්ච ආම කොටස් ටික නැවත ආහාර ජීර්ණ පද්ධතියට නැවතත් ඇවිල්ලා ශරීරයෙන් බැහැර කිරීම සිද්ධ වෙනවා. මේකෙදී අපි මෙතඩ් එකක් විදිහට යොදාගන්නේ මෙඩිකේටඩ් ඔයිල් වගේ තියෙනවා. ඒවා හරි එහෙම නැත්නම් ග්‍රිත ඉලක තෙල් ආශ්‍රිතව කරන නිෂ්පාදන තියෙනවා. ඒවා යොදාගන්න. මේ ඒ කියන්නේ මේ ස්නේහ පාන වලින් කරන්නේ අපේ ශරීරයේ තියෙන දෝෂයන්ගේ අවහිරවීම ටික නතර කරා ශරීරයේ අන්‍ය ආශ්‍රිතව තැන්පත් වෙලා තියෙන ආම කොටස් ටික ආපහු ඒ ආහාර ජීර්ණ පද්ධතිය තුළට අරගෙන ඇවිල්ලා ශරීරයෙන් අයින් කරලා දානවා. මේ ස්වේදන වලින් කියන්නේ මේකට ස්වෙටින් තෙරපි එකක් කියලා කියන්නත් පුළුවන්. මේකේදී කරන්නේ අපේ ශරීරයේ තියෙන මේ channels ඒවට අපි ශ්‍රෝතස් කියලා කියන්නේ. මේ ශ්‍රෝතස් ටික ඕපන් කරගන්න එක තමයි කරන්නේ. ඕපන් කරලා අපේ ශරීරයේ තියෙන ආම කොටස් ටික ද්‍රව කරගෙන මේවා දහඩිය මගින් ශරීරයෙන් ඉවත් කර ගැනීම තමයි මේ ස්වේදනය කියන එකේදී සිද්ධ කරන්නේ. විරේචනය ඊළඟට තුන්වෙනි ක්‍රමය විදිහට අපි විරේචනය යොදා ගන්නවා. මේදී අපි කරන්නේ අපේ ශරීරයේ තියෙන GIG tract එක. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරගන්නවා. මේකෙදී අපි අභ්‍යන්තර ඖෂධ බොන්න දීලා රෝගියාගේ විරේචනය එහෙම නැත්නම් මල ද්‍රව්‍ය ස්වභාවයෙන් පිට කරලා අපේ ශරීරයේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කර ගැනීම සඳහා තමයි මේදී සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි වස්ති කියන එක යොදා ගන්නවා. මේකෙදී සිද්ධ වෙන්නේ විරේචනය වගේම දැන් සෙට් එකක් තමයි මේකෙදී ආම කොටස් හොඳින් ශරීරයෙන් බැහැර කර ගැනීම තමයි මේ වස්තියෝදී සිද්ධ කරන්නේ. ඔන්න ඔය කියන ක්‍රමවලට තමයි අපේ ආයුර්වේදයේ මේ රුමටොයිඩ් ආතරයිටිස් සඳහා තියෙන සාර්ථක ප්‍රතිකාර පද්ධතිය පවතින්නේ. ඉතින් මේක ඉතාම වැදගත් වෙනවා මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට. අපි දැන් බලමු රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සඳහා සුදුසු ආහාර පාන මොනවාද? විශේෂයෙන්ම පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන් ආහාර එළවලු වර්ග, ඊට පස්සේ 3-5 ඒක අපේ කුළු බඩු ටික ඒ ටික ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ ඉඟුරු තේ එකක් වගේ දේවල් බොනවා නම් දෙහි කුලේට අර පළතුරු විශේෂයෙන්ම වැදගත්. කෙසෙල්, ඔමේගා 3 ෆැටි ඇසිඩ් බහුල ආහාර, මාළු මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙහෙම. මේක රුමටොයිඩ් ආතරයිටිස් වල ප්‍රතිකාර පද්ධතියක් අපි පටන් ගන්න මූලිකම අවස්ථාවේදී අපි වෙජිටේරියන් වෙනවා නම් විශේෂ වැදගත්කමක් ඇති වෙනවා. ඒකට හේතුව අපේ රුමටොයිඩ් ආතරයිටිස් පේෂන්ට් කෙනෙක්ගේ ඩයිජෙස්ටිව් පවර් එක අඩුයි. ඒ හින්දා මස් මාළු විතර වගේ ඒවා ජීර්ණය කරන්න යම් අපහසුයක් පවතිනවා. ඒ හින්දා ආම තත්ත්වයේ තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතිනවා. මෙන්න මේක වළක්වා ගන්න ඕන නිසා තමයි අපිට වෙජිටේරියන් වෙන්න අවශ්‍ය වෙන්නේ මූල කාරණා. පස්සේදී රෝගියාගේ ශරීරයේ බලලා මේ මස් මාළු විතර වගේ දේවල් වෛද්‍යවරයාට පුළුවන් නිර්දේශ කරන්න පස්සේ කාලෙදී රෝගිය යම් ප්‍රමාණයක් සුව වුණාට පස්සේ අපි ඊළඟට බලමු රුමටොයිඩ් ආතරයිටිස් රෝගී සඳහා අනුසුදුසු ආහාර විදිහට මොනවද අයිති? විශේෂයෙන්ම රෙඩ් මීට්. මෙන්න මේක දැනට හොයාගෙන තියෙනවා රෙඩ් මීට් වලින් අපේ ශරීරයේ ඉන්ෆ්ලමේෂන් තත්ත්වය වැඩි කිරීමේ හැකියාවක් පවතිනවා කියලා. ඒ හින්දා රෙඩ් මීට් වර්ග අනුභව කරනවා නම් ඒක නතර කරනවා නම් වැඩි හොඳයි. ඊට පස්සේ ෂුගර් සීරෝ ෂුගර් කන්සෙප්ට් එකට යනවා නම් ගොඩාක් හොඳයි. සීනි භාවිතය නතර කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද අපි ගන්න අනික් ආහාර වලින් අපට අවශ්‍ය කරන ග්ලූකෝස් ප්‍රමාණය ලැබෙන නිසා ඇඩිෂනලි අපිට ෂුගර් අන්තර්ගත ඉමෝන්දෝ ෂුගර් හරි එහෙම නැත්නම් තේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අනික් ආහාර වලින් අපට අවශ්‍ය කරන ග්ලූකෝස් ප්‍රමාණය ලැබෙනවා. ඊට පස්සේ ඇල්කොහොල් ලිමිට් කරන්න ඕනේ. ස්මෝක් කරන එක නතර කරන්න විශේෂයෙන්. තාපර්, බාර්ලි, වම්බටු ඒ වගේ ආහාර වලට රුමටොයිඩ් ආතරයිටිස් වැඩි වෙන හැකියාවක් පවතිනවා. ඊළඟට තිරිඟු ටික වලින් නිෂ්පාදනය කරලා තියෙන ආහාර විශේෂයෙන් වයිට් බ්‍රෙඩ්ස් වගේ ඒවට මේ රුමටොයිඩ් ආතරයිටිස් වැඩි වෙන හැකියාවක් තියෙනවා. සංතෘප්ත ලිපිඩ අඩංගු ආහාර වලට මේ රුමටොයිඩ් ආතරයිටිස් වැඩි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එළවලු තේල් වලින් බිසපු ආහාර අනුභවය නිසුදුසුයි මේ රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සඳහා.
අපි ලිමිට් කරන්න ඕන ආහාර විදිහට ගමු මේ පාමිඩි ආහාර නොකාම ඉන්න බෑනේද වර්තමාන සමාජයේ. ඒ හින්දා ඒවා ලිමිට් කරන්න පුළුවන් තරම් වයිට් රයිස් සුදු පාන් ඒවා වයිට් රයිස් සුදු හාල් ඒව නැතුව රතු ආහාරකට යොමු වෙන්න පුළුවන් නම් හරි වැදගත් වෙනවා රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය සඳහා. මේගා 6 පැටි ඇති තියෙන ආහාර නුසුදුසු. විශේෂයෙන් වෙජිටබල් ඔයිල් වගේ ඒවා නුසුදුසු ඒවා අවම කරන්න. ලුණු අධික ආහාර අවම කිරීම සිද්ධ කරනවා නම් විශේෂ වැදගත්කමක් පෞෂ්ටිකමරු. අපි බලමු මේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය තමන්ට වැළඳීම වළක්වා ගැනීම සඳහා කරන්න ඕනේ මොනවද කියලා. විශේෂයෙන්ම රෙගුලර් එක්සර්සයිසස්. තමන් ක්‍රමවත්ව ව්‍යායාමයක නිරත වෙනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා. අපේ උසට හරියන බර නැත්නම් BMI එක මේන්ටේන් කරනවා නම් ඒක මේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් රෝගය වළක්වා ගන්න වැදගත් වෙනවා. අපේ සමබර ආහාර වේලා පවත්වා ගැනීම, ඔමේගා 3 පැටි ඇසිඩ් බහුල ආහාර ලබා ගැනීම, ධූමපානය නතර කිරීම, මත්පැන් පානය අවම කිරීම, නිතරම හෙල්ත් චෙක්අප් එකක් රෙගියුලර් හෙල්ත් චෙක්අප් එකක් සිද්ධ කරගන්නවා නම් ඒක වැදගත්. ස්ට්‍රෙස් එක මේන්ටේන් කරගන්න, තමන්ගේ මානසික ආර්ථිකය පාලනය කරගන්න තමන්ට ගැළපෙන ක්‍රමයක් තෝරගන්න. කෙනෙක්ට පුළුවන් සිංදු අහන්න, තව කෙනෙක්ට පුළුවන් භාවනා කරන්න, තව කෙනෙකුට පුළුවන් තමන්ගේ ආගමනානුකූලව පවතින ආගමික වතාවත් හරි එහෙම නැත්නම් මොනවා හෝ තමන්ගේ මනස සැහැල්ලුවෙන් සතුටින් පවත්වා ගන්න පුළුවන් නිවැරදි ක්‍රියාවල යෙදෙනවා නම් තමන්ගේ මනසේ සැහැල්ලු බව විසින් තමන්ගේ ශරීරයේ පවතින සියලු පරිවෘත්තිය කියන්නේ සියාකාරව පවත්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා මේ මානසික සහනය. ඒ හින්දා මානසික ආතතියකින් තොරව ජීවත් විය හැකි වටපිටාවක් තමන් සකසා ගන්නවා නම් ඉතාම වැදගත් වෙනවා. පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන් ආහාර වර්ග නිතර පරිභෝජනය සුදුසුයි. තමන්ට ගැළපෙන ඩයට් එක මොකක්ද කියලා තෝරගෙන ඒක දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම මගින් රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් තමන්ට ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්. මම හිතනවා ඔබට මේ රුමටොයිඩ් ආර්ථ්‍රයිටිස් සම්බන්ධව යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒ හින්දා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර සිදු කරලා සහ නිවැරදි ආයුර්වේද වත්පිළිවෙත් මගින් මේ රෝගය ඇතිවීම වළක්වා ගැනීමට හෝ තමන්ට මේ රෝගය ඇති වෙලා තියෙනවා නම් ඒ රෝගය සුව කර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර භාවිතා කරන ලෙස මම ඔබට යෝජනා කරනවා. ස්තුතියි.